සුබ දවසක් කියලා පිළිගන්න මගේ YouTube channel එකත් එක්ක. ඒ වගේම බෞද්ධ දර්ශනයේ පාඩම් මාලාවේ 15 පාඩම් වල කොටස තමයි. ඉතින් ප්‍රාක් වෛදික සංස්කෘතිය ප්‍රාක් වෛදික යුගයේදී ආගමික ප්‍රතිකට වෙන කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් ප්‍රාක් වෛදික යුගයේ අවසානයේක වෛදික යුගය හා ශිෂ්ටාචාර බිඳ වැටෙනවා. ඊට පස්සේ වෛදික සංස්කෘතිය බිඳ වැටෙනවා. සංස්කෘතිය බිඳ වැටිලා බ්‍රාහ්මණ යුගය නැත්තම් මේ ඉන්දියාව ශිෂ්ටාචාර බිඳ වැටෙනවා. වෛදික යුගය බිඳ වැටීමත් එක්ක ඉන්දියාවේ එන ආර්යයන් විසින් බලය අල්ලගෙන මේ බ්‍රාහ්මණයෝ තමයි මේ එන අය. ඉතින් ඒ අය සංවිධානාත්මකව තමන්ගේ ආගම පතුරවන කාල සීමා. ඒ ධර්මය තමයි ඉතින් බ්‍රාහ්මණ ධර්මය නැත්නම් බ්‍රාහ්මණ යුගය කියලා කියන්නේ. ඉතින් මේ වෛදික යුගයේ අවසානය හා බ්‍රාහ්මණ යුගය පටන් ගන්න. ඉතින් බ්‍රාහ්මණ යුගය පටන් ගන්න ක්‍රිස්තු පූර්ව 1500 හා ක්‍රිස්තු පූර්ව 700 දක්වා දීර්ඝ කාලයක් ඉතිහාසයේ සීමාව ಭಾರತයේ වෛදික නෙමෙයි බ්‍රාහ්මණ යුගයේ විදිහට හඳුන්වනවා. දීර්ඝ කල සංවිධානාත්මක. ඉතින් මේ දහම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ දහම මූලිකම ක්‍රියාත්මක වේ මහා බ්‍රහ්මයා කේන්ද්‍ර කොට ගනිමින් දේවවාදී ආගමක් විදිහට බ්‍රාහ්මණයාගේ නැත්තම් බමුණන්ගේ කාර්යය තමයි ආගම ප්‍රචලිත කරමින් යාග හෝම කරමින් මේ ආගම ප්‍රචලිත කිරීම තමයි බ්‍රාහ්මණයන්ගේ කාර්යය. මහා බ්‍රහ්මයා තමයි මේ ආගමේ ප්‍රධාන වෙන්නේ. ඉතින් මේක දේවවාදී ආගමක්. ඒ වගේම මේ බ්‍රාහ්මණ ආගමේ මූලික ඉගැන්වීම් කිහිපයක් තියෙනවා. ඒ අතර නිර්මාණවාදය, වර්ණ ධර්ම, සද්ධර්ම, යාගය, ත්‍රිවේදය, උදක පාරිශුද්ධය, ආශ්‍රම ධර්ම, ආපද්ධර්ම, ආගමික සංස්කාර තියෙන ටික තමයි. ඒකේ අපිට ඉගෙන ගන්න තියෙන නිර්මාණවාදය, වර්ණ ධර්ම, සද්ධර්ම හා යාගය සහ ආශ්‍රම ධර්ම කියන විතරයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. අපි මේවා එක එක අරගෙන බලමු. නිර්මාණවාදයේ පළවෙනි කොටස. ඉතින් මේක ලෝකය සහ විශ්වය සහ මිනිසාගේ නිර්මාණය මේ බ්‍රාහ්මණයෝ නැත්තම් බ්‍රාහ්මණයන්ගේ අදහස තමයි. ඉතින් මේ බ්‍රාහ්මණය මහා බ්‍රහ්මයා මූලික වන නිසා මහා බ්‍රහ්මයා විසින් මේ සියලු දේවල් නිර්මාණය කරා නැත්තම් නිර්මාණය කරා කියලා තමයි කියන්නේ. ඒක තමයි මේ බ්‍රාහ්මණ නිර්මාණවාදය. ඉතින් නිර්මාණය කතා කරද්දී ලෝකයා විශ්වය සත්‍ය යන වස්තුන් සියල්ල ජීවි අජීවි සත්තුන් සියල්ල මහා බ්‍රහ්මයා ඇසේ මවන ලද කියලා බ්‍රාහ්මණ නිර්මාණවාදයේදී කිව්වා. විශ්වයේ ප්‍රජාව මැවීමේ ගෞරවය උරුමවන්නේ මහා බ්‍රහ්මයාට යන සුවිශාල බලයකින් යුත් අපරිමිත ශක්තියකින් යුත් පුද්ගලයෙක් කියලා කියනවා මේ මහා බ්‍රහ්මයා. ඔහු තමයි විශ්වය ලෝකේ ප්‍රජාව ජීවී වස්තු සියල්ලම මේ වවන්නේ. ආවුව වැස්ස සුළඟ ඒ සියල්ලම වවන්නේ. ඉතින් ඔන්නෝම තමයි නිර්මාණවාදී කියන්නේ. ඉතින් තව දුරටත් මේ නිර්මාණවාදී හඳුන්වලා දෙනවා මේ මහා බ්‍රහ්මයා කියන්නේ සර්ව බලධාරී, සියලු බලයන්ගෙන් යුක්ත, සර්ව ව්‍යාප්ති, සියලු තැන බලය පුතුරවා සිටි, සර්වඥ, සියල්ල දනී, සර්වතෝ බය, සෑම අතින්ම යහපත්, සර්ව ව්‍යාප්ති, වචනයෙන් කිය නොහැකි තරම් ගුණවත්, සර්ව භෞම, සෑම අතින්ම සුන්දර වූ මහා බ්‍රහ්මයා ලෝකය විශ්වය ප්‍රජාමවල මේ අයට ජීවිතේ දීලා ලෝකයේ බ්‍රාහ්මණයන්ට ආගම පවත්වාගෙන යන්න දුන්න අක්ෂර මාලා හා මේ ක්‍රමවේද, ඒ වගේම ගස් කොළන් මවල සතුන් මවල ඒවා ආහාර විදියට මේ මිනිස්සු මවල දුන්නා. ඒ වගේම ශාස්ත්‍රීය වෛශ්‍ය කුල මවල ඒ අයට අදාළ කාර්යයන් දුන්න කියලා තමයි මේ නිර්මාණවාදී නැත්තම් මහා බ්‍රහ්මයා විසින් කියන්නේ. බ්‍රාහ්මණය උගන්වන්නේ නිර්මාණවාදයේදී. ඉතින් මෙබඳු අපරිමිත ශක්තියක් හා බලය සමන්විත ඉතින් මෙම අපරිමිත ශක්තිය සහ බලයකින් සමන්විත
මහා බ්‍රහ්මයා දීඝනිකායේ අග්ගඤ්ඤඵල සූත්‍රයේ මහා බ්‍රහ්මයා පිළිබඳ බමුණන් දැරූ මත තමයි සඳහන් වෙන්නේ. ඇසුරින් තමයි මේ නිර්මාණවාදය ගැන කියන්න තියෙන්නේ. එයන මහා බ්‍රහ්මයා හැඳින්වීම පිණිස භාවිතා කරපු තව නම් කීපයක් තියෙනවා. ඒ අතර විශ්වකර්තෘ, විශ්වය කළ තැනැත්තා, විශ්වමාපක, විශ්වය මැවූ තැනැත්තා, අපෞරුෂ, පෞරුෂයෙක්ද නොවේ, පුරුෂයෙක්ද නොවේ. හැබැයි මේක කියන්නේ පිරිමි කෙනෙක්ද නොවේ. හැබැයි ගැහැණු කෙනෙක් කියලා. ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක් නොවේ කියලා තමයි අදහස. නැත්නම් පුරුෂයෙක්ද නොවේ කියලා තමයි අදහස. ආදී වශයෙන් දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ අසුරෙන් තමයි මේ විදියට මේ බමුණෝ නැත්තම් ලෝකය හා විශ්වය මෙව් නැත්තම් නිර්මාණවාදය කරපු ලෝකය නිර්මාණය කරපු මහා බ්‍රහ්මයා ගැන දැක්වෙන අදහස. ඉතින් මෙහෙම බමුණ මෙහෙම කියනවා. බමුණ මෙහෙම කියනවා. මහා බ්‍රහ්මයා විසින් මෙහෙම පවසන තියනවා කියලා. මම බ්‍රහ්ම වෙමි. අන් හැම පවත්වාගෙන සිටිමි. අනුන් විසින් මැඩ පවත්වා නොහැකි තත්ත්වයේ සිටිමි. සියල්ලම මා වශයෙන් පවත්වා සිටිමි. ඊශ්වර වෙමි. විශ්වකර්තෘ වෙමි. මවන්නා වෙමි. ලෝකේ උත්තම වෙමි. ලෝ සකස් කරන්නා වෙමි. පුරුදු පුහුණු කළ වාසිත පැවතුම් ඇත්තෙක්ෙමි. උපන්නෝගෙන්ද නූපන්නෝගෙන්ද පියා වෙමි. මා විසින් සියලු සත්‍යයන් මවන ලද්දෙමි කියලා බ්‍රාහ්මණ නිර්මාණවාදී සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔක තමයි නිර්මාණවාදී. ඉතින් මේ නිර්මාණවාදී ඔන්න ඒ විදියට සියලු දේවල් මහා බ්‍රහ්මයා මැවීමේ කාර්ය සිදු කරන්නේ. ඉතින් මේ ලෝකයේ ප්‍රථමයෙන්ම බිහි වෙන තැනැත්තා තමයි මේ මහා බ්‍රහ්මයා. විශ්වය මවා මහා බල ප්‍රමාණක්කමකින් යුක්තයි කියලාත් කියනවා. ඒ වගේම ඔහුගේ සිත ගී පරිදි සියල්ල මවන ලදී කියලාත් කියනවා. ලෝකයේ ප්‍රථම පහළ වුණ තැනැත්තා කියලා ආන් සියල්ලට ඔහුට යටත් කියලාත් කියනවා. විග්‍රහය කරනවා. ඉතින් මේ මහා බ්‍රහ්මයා මුලින්ම කරන්නේ බිත්තරයක් මවනවා. මේ බිත්තරේ දෙපළ දෙකට කරලා එක කොටසේ ආකාශය මැව් අතර අනිත් කොටසේ මහ පොළොව මැවිය. ආකාශය මැව් කොටසෙන් හිරු සඳු තාරකා වලාකුළු මවන අතර මහ පොළොව මැව් කොටසෙන් මිනිසුන්ද පක්ෂීන්ද සිව්පසතුන්ද වැනි සත්ත්වයන්ද ගංගා ඇලදොල පර්වතාදී මැවිය කියලා කියනවා නිර්මාණවාදී බ්‍රාහ්මණ. ඒ අනුව විශ්වයේ ඇති ජීවි අජීවි සියල්ල මහා බ්‍රහ්මයාගේ කැමැත්ත පරිදි මවන ලදී කියලා කියනවා. ඉතින් මෙබඳු ඉගැන්වීම් අනුව මහා බ්‍රහ්මයා විසින් මවන ලදී. මහා බ්‍රහ්මයා අපවත් සියල්ල මව ඇති බැවින් අප කාගේත් යුතුකම වන්නේ විය යුත්තේ මහා බ්‍රහ්මයා සතුටවන අයුරින් ක්‍රියා කිරීම. ඔහුගේ කැමැත්ත පරිදි ජීවත් වීම. එතුමාගේ ආශිර්වාදය ලැබෙන අයුරින් චර්යා ධර්ම සකස් කර ගැනීම ඒ සඳහා ඉවහල් වන වර්ණ ධර්ම, සද්ධර්ම සහ යාගය ආදී ඉගැන්වීම් රැසකින් බමුණන් ඔන්න ඔය නිර්මාණවාදය හා ඒ නිර්මාණවාදය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය නැත්නම් හඳුන්වලා දෙනවා. ඉතින් නිර්මාණවාදය කියන්නේ මේ බ්‍රාහ්මණයන්ගේ බලය තහවුරු කරගන්න ගත්ත එක උපක්‍රමයක් විතරයි. ඉතින් මේ නිර්මාණය හා ලෝකය හා විශ්වය මැවීම විදිහටම පෙන්නලා දීලා මහා බ්‍රහ්මයා මිනිස්සු මැවුවා. ඒ වගේම එතනින් නැවතුනේ නැහැ කියලාත් කියනවා. නැවතිලා ඒ මිනිස්සුන්ට තමන්ට අදාළ කාර්යයන් දීලා කුලයම වල සද්ධර්ම කාර්යයන්ද වර්ණ යටතේ සමාජ සංස්ථාද අන්න ඔය විදියට මහා බ්‍රහ්මයා දීලා තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ ඉතුරු ටික කතා කරමු.